අඳුරගෙන නැහැ. අඳුරගෙන ඉන්නවා නම් ඒ ඊතා සීමිත පිරිසක්. මම උන්වහන්සේ මතක් කළා පැයක් විතර ආවාසෙ වැඩින් ගියා කියලා. ඒ ගැන කියනකොටම මම කිව්වේ අපේ හාමුදුරුවනේ පසුබිමේ ඔබ වහන්සේගේ හඬ ඇහෙනවා නම් පැයක් නෙවෙයි අපිට හෝරා කිහිපයක් වුණත් හරි අපූර්ව විදිහට කන් යොමු කරගෙන ඉන්න පුළුවන්. ඒ තරම් හරි පුදුම මధుර හඬක් තියෙනවා. මට හිතෙනවා දීගල පියදස්සේ හාමුදුරුවෝ කියලා කියන්නේ දිව්‍ය ලෝකෙන් චුත වෙලා මනුස්ස ලෝකෙට මිනිසුන්ට ආශිර්වාද කරන්නම ආපු පැවිදි උත්තමයෙක් කියලා. ඒ තරම් හඬ මధుරයි. ඒ වගේම තමයි අපිට බොහොම නිර්ව්‍යාජව කියන්න පුළුවන්කම තියෙනවා ලංකාවේ මෙවැනි හඬක් තියෙන සහ ලංකාවේ මధుරම හඬ තියෙන ස්වාමීන් වහන්සේ තමයි අපි මේ දීගල පියදස්සේ හාමුදුරුවෝ. ඉතින් උන්වහන්සේ ගැන අපිට තවත් කියනවා නම් කියන්න පුළුවන්කම තියෙන ඕන තරම්. නමුත් මේක දැන් ඒකට වෙලාව නෙවෙයි. උන්වහන්සේ බොහොම නිර්හංකාර ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේගේ තත්ත්වයට එක්කලා බලනකොට අපි තාම පුංචි ස්වාමීන් වහන්සේලා. ඉතින් උන්වහන්සේ තමන් වහන්සේගේ ජන්මදිනයට ආශිර්වාද කරන්න තමන් වහන්සේගේ ආදරණීය පියතුමන්ගේ තෙමසක් පූර්ණිය වෙන පින්කමේ දේශනාවට මට ආරාධනා කිරීම ගැන අපේ විචිත්‍ර දේශකයන් වහන්සේ දීගල පියදස්සේ ස්වාමීන් වහන්සේට අපේ පාද නමස්කාර පූර්වකව මේ වෙලාවේදී ගෞරවය පුද කරනවා. දැන් මම දන්නවා දැන් ඔයත් හිතන දේ තමයි හාමුදුරුවෝ කොච්චර වෙලා බණ කියයිද කියලා. මේ පැණි උනත් වැඩිපුර කනකොට තිත්තයිලුනේ. ඒක හැටි. අපේ මේ කයේ ස්වභාවය තමයි ටික වෙලාවක් යනකොට ඒක මාරු කරන්න ඕන. ඒකයි හැටි. ඒ නිසා මම වැඩි වෙලාවක් ගන්නෙ නැහැ. අපි කරුණු ටිකක් ඊටාම කෙටියෙන් කතා කරනවා. දැන් අපි හැමෝටම අවශ්‍යතාවය තියෙන්නේ ඉන්න තැනින් අඩියක් හරි ඉස්සරහට යන්නනේ. ඒකට ගිහිද පැවිදිද ස්ත්‍රීද පුරුෂද අදාළ නැහැ. අපි හැමෝටම අවශ්‍යතාවය තියෙන්නේ ඉන්න තැනින් අඩියක් හරි ඉස්සරහට යන්න. ඒක ලෞකික මාර්ගය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලෝකෝත්තර මාර්ගයේ ගමන් කිරීමක් වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් අපි දෙපාර්ශ්වයටම ඇත්තටම ඕන වෙලා තියෙන්නේ ඉස්සරහට යන්න. ඉස්සරහට යන්න අදහස් කරන අයට මේ බණ ටික මම හිතන්නේ වැදගත්යි. 2026 වර්ෂය ආරම්භ වෙලා වැඩි දවසක් නැහැ. එතකොට දැන් අපි අලුත් ආරම්භයක ඉන්නේ. අපේ ජීවිත නම් සමහර විට අපි ගත කරන වයස් මට්ටම් එක්කලා ගත්තාම ටිකක් පරණයි. හැබැයි ලැබපු අලුත් අවුරුද්ද තාම නැහැ අලුත්. එතකොට මම ඔයත්තන්ට කියන්න හදන්නේ මිනිස්සේ හැටියට අපි සාර්ථක වෙන්න නම් අපේ තියෙන වැරදි අඩුපාඩු හදා ගන්න ඕන. අපි ළඟ තියෙන වැරදි අඩුපාඩු
හදාගන්නේ නැති, අවම කරගන්නේ නැති කිසිම කෙනෙක්ට ජීවිතේ සාර්ථක කරගන්න බෑ. අපි ළඟ තියෙන මේ වැරදි අඩුපාඩු අපිට පේන්නේ නැති හේතු ටිකක් තියෙනවා. පළවෙනි කාරණය තමයි ගිහි පැවිදි ભેදයක් නැහැ. ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. අපි හැමෝම හිතනවා මම තමයි හරි කියලා. ඒකයි තියෙන ලොකුම ප්‍රශ්නය. ඒ වගේම ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි හැම වෙලාවකම තමන් කරන වැරද්ද තමන්ට පේන්නේ සුළුවට. ඒකනේ අර පැරැන්නෝ කිව්වේ තමන්ගේ ඇහි පොල් පරාදයක් තියාගෙන අනුන්ගේ ඇහි තියෙන රොඩ්ඩ හොයනවා කියලා. දැන් පොල් පරාදයක් කියන එක මහ විශාල එකක් නේ. හැබැයි ඒක තමන්ට පේන්නේ නෑ. අර පොන්චි රොඩ්ඩ හොඳට කැපිලා පේනවා. මතක තියාගන්න. කවුරු හරි තමන්ගේ ජීවිතය ඉස්සරහට අරගෙන යන්න කැමති වෙනවා නම් ඒක නා මුලින්ම කරන්න ඕන තමන් තුළ පවතින වැරදි අඩුපාඩු නිහතමානීව නිර්හංකාරව බාර ගන්න සූදානම් වෙන්න ඕන. දැන් ඔය මේ සිංහල භාෂාවේ හරි ලස්සන වචන දෙකක් තියෙනවා. එකක් තමයි අවවාද කියන්නේ, අනිත් එකට කියන්නේ අනුශාසනා. අපි ওই දෙකම පාවිච්චි කරනවානේ. හැබැයි පුංචි වෙනසක් තියෙනවා. අවවාදයක් කියලා කියන්නේ වරද උනෙන් පස්සේ කරන ඒ තරවටුවට හෝ ඒ දඬුවමට එහෙමත් නැත්නම් ඒ දෙන උපදේශයට අපි කියනවා අවවාද කියලා. අනුශාසනා කියලා කියන්නේ එහෙම නෙවෙයි. අනුශාසනාව කියලා කියන්නේ වරදක් වෙන්න పూర్වයෙන් කරන සිහිපද වීමට. දැන් උදාහරණයක් විදිහට අම්මා කෙනෙක් ඉන්නවා. ඒ අම්මා තමන්ගේ පුතාට කියනවා පුතේ ඔතනින් දුවන්න එපා ඔයා වැටේ. ඒක මොකද්ද? ඒක තමයි අනුශාසනාව කියලා කියන්නේ. තාම වැටිලා නැහැ. හැබැයි අම්මා දන්නවා දරුවා මෙතනින් දුවන්න ගියොත් එයා වැටෙනවා. දරුවා මේක අහන්නේ නැතුව දුවනවා එතනින්. අන්න එතනදී එයා වැටෙනවා. වැටුණෙන් පස්සේ අර පුංචි බාරක් ගහලා හරි ඕකනේ මම ඔයාලට කීවේ කියලා හරි ඒ කරන තරවටුවට තමයි අවවාද කියලා කියන්නේ. දැන් ඔබ මොහොතක් ඔය ඉන්න ඉරියව්වෙම ටිකක් කල්පනා කරලා බලන්න තමන්ගේ වයසත් එක්කලා මේ මොහොතේ මෙනෙහි කරමින් මගේ ජීවිතේට මෙච්චර කාලයක් ලැබිච්ච අවවාද අනුශාසනා වැරදි පෙන්වා දීම් වලදී මම ඒක පෙන්නන කෙනත් එක්කලා ගැටෙන්නේ නැතුව ඒක පිළිගත්තද කියලා. මොකද ගොඩාක් වෙලාවට කවුරු හරි අපේ වැරද්දක් පෙන්නනකොට අඩුපාඩුවක් පෙන්නලා දෙනකොට අපේ මනෝභාවයන් සකස් වෙලා තියෙන්නේ එක්කෝ ඒ වැරද්ද මම කරන්නේ නැහැ කියලා කියන්න උත්සාහ කරනවා. එහෙමත් නැත්නම් ඒක කරන්නේ මම මෙන්න මේ හේතු නිසා කියලා අර වැරද්ද සුළු කරන්න උත්සාහ කරනවා. එහෙමත් නැත්නම් ඒ අවවාදයේ හෝ අනුශාසනාව කරන බුද්ධිලයත් එක්ක ගැටෙනවා. ගෙදර ගිනා ඉන්න පුළුවන්. මල්ලි කොහොමද මට ඉගෙන ගියා? මම නේ අක්කා. එහෙම නැත්නම් මම නේ අයියා කියලා ආයෙත් බුද්ධිලයන් හිතෙන්න පුළුවන්. එයා කොහොමද ඉගෙන ගියා? එයා
අනුශාසනාව තමයි තමන්ගේ ජීවිතේ කවුරු හරි වැරද්දක් පෙන්නනවා නම් අඩුපාඩුවක් පෙන්නනවා නම් මොහොතක් තමන්ගේ ජීවිතය පිළිබඳව ආපස්සට හැරිලා ඒ වැරද්ද තමන් තුළ තියෙනවද කියලා බලලා ඒ අඩුපාඩුව හදාගන්න. එහෙම තමන්ගේ වැරදි අඩුපාඩු සකස් කරගන්න අයට තමයි ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන්කම තියෙන්නේ. මොකද මාර්ගයක වුණත් වල ගොඩලි බාධක වැඩි වෙනකොට ඒ ගමන ඉක්මනින් යන්න බෑ. ඒ වගේ තමයි අපිත් අපේ වැරදි ටික හදාගත්තේ නැත්නම් අපිට බැරි වෙනවා මේ ජීවිතේ ලස්සන කරගන්න. ඊළඟට අද මේ දේශනාවට මම මාතු කරගා ගාථාවේ කරුණු පහක් විතර තියෙනවා. ඒ පහම විස්තර කරන්නේ නැහැ. අපි කෙටියෙන් පුංචි කරුණු ටිකක් අපි මේ වෙලාවේදී සාකච්ඡා කරමු. මිනිස්සෙගේ දියුණුවට අත්‍යවශ්‍යම සාධකයක් තමයි මේ උත්හාන වීර්යය කියලා කියන්නේ. උත්හානවතෝ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ ඒකයි. ඒකත් අර වගේම තමයි ලෞකික මාර්ගයේ වෙන්නත් පුළුවන්, ලෝකෝත්තර ආධ්‍යාත්මික දියුණුවක් ගැන වෙන්නත් පුළුවන්. ඒ මාර්ග දෙකටම මේ උත්හාන වීර්යය කියන එක තියෙනවා. අද ගොඩාක් වෙලාවට අපේ තියෙන වීර්යය එක්කෝ අර පුංචි මොටිවේෂන් එකක් අහපුවාම ඒත් එක්කලා ඇති වෙන වීර්යය. එහෙම නෙවෙයි. යම් කිසි දෙයක් ආරම්භ කරනවා නම් ඒ ආරම්භ කරන කටයුත්ත වෙන්නත් නේ සඵල වෙනකම් අත්හරින්න නරකයි. අද ගොඩාක් අයගේ තියෙන ලොකුම වැරද්ද තමයි අද පටන් ගන්නවා හෙට ක්‍රියාත්මක කරනවා ඊළඟ දවසේ අවසන් කරනවා. එහෙම වුණාම තමන් අපේක්ෂා කරන ප්‍රතිඵලය ලබන්න පුළුවන් කමක් නැහැ. උත්හාන වීර්යය කියන එක අපේ හැමෝටම අවශ්‍යයි. මම පුංචි සරල කතාවක් මතක් කරන්නම්. එක රජ කෙනෙක්, බොහෝම දැහැමි රජ කෙනෙක් රට පාලනය කරගෙන යනකොට සතුරු රජ කෙනෙක් ඇවිදිලා මේ රට ආක්‍රමණය කරනවා. දැහැමි රජ කෙනෙක් නිසා මෙයා එච්චර යුද හමුදාවක් භාවිතා කරලා තිබුණේ නැහැ. සටනෙන් පැහැදෙනවා. කායිකව සහ මානසිකව හරි පුදුම විදිහට මෙන්ටලි ඩවුන් එකක් සිද්ධ වෙලා. මොකද වෙන්නේ? මෙයා මහ කැලෑවකට යනවා. දැන් රජතුමා කායිකව සහ මානසිකව වැටිලා ඉන්නේ. රජතුමා කැලෑව ඇතුළට යනකොට ගල් ගුහාවක් හම්බ වෙනවා. දැන් මේ ගල් ගුහාවට යනවත් එක්කලා රජතුමා හිතා ගන්නවා මං ආයේ ජීවිතේට මේ කැලෑවෙන් මේ ගල් ගුහාවෙන් එළියට යන්නේ නැහැ. එහෙම හිතලා මේ රජතුමා ගල් ගුහාවට ගිහිල්ලා ගල් ගුහාවේ ඉස්සරහා ඉඳලා අරමුණක් නැතුව අරමුණ භංග වෙලා අදිෂ්ඨාන බිඳ වැටිලා බලාගෙන ඉන්නවා. රජතුමාට පේනවා අර ගල් ගුහාවේ පුංචි මකුළුවෙක් ඉන්නවා. මේ මකුළුවා ගල් ගුහාවේ එක කෙළවරක ඉඳලා අනෙක් කෙළවරට නූලක් අඳින්න උත්සාහ කරනවා.